ලංකාවේ මහා ශිලා අවධිය පටන් ගන්නේ ක්‍රිස්තුපූර්ව 900 විතර. දල වශයෙන් 10000කට ආසන සංඛ්‍යාවක් මෙම ස්ථානයේ වරදාලා තියෙනවා කියලා විශ්වාස කරනවා. එම පුද්ගලයා පහුගිය ආත්මයේදී කෑමට රුචි කරපු ආහාර වර්ග එම භාජනයේ අසලෙම තැන්පත් කරනවා. මොකද ඔවුන්ගේ විශ්වාසයක් තිබුණා යම් මේ භවයේ සිට ඊළඟ භවයට යනකම් අන්තර්භවයක් ගත කරනවා කියලා. ඒ සඳහා උන්ට ආහාර අවශ්‍යයි කියන විශ්වාසයක් තිබුණා. සැඟවුණු උරුමය සොයා යන අපේ ගමනේ අපි දැන් ඇවිත් ඉන්නේ දඹුල්ලට නුදුරු ඉබ්බන්කටුව මහා ශිලා සුසාන භූමිය අසලට. මෙම සුසාන බිම කරපු කාල නීන්න වලින් ක්‍රිස්තුපූර්ව 700 සහ ක්‍රිස්තුපූර්ව 400 කියන දින නියම දෙක ලැබිලා තියෙනවා. ලංකාවේ මහා ශිලා අවධිය පටන් ගන්නේ ක්‍රිස්තුපූර්ව 900 විතර. අනුරාධපුරයෙන් ලැබිලා තියෙන සාධක ක්‍රිස්තුපූර්ව 900ට මහා ශිලා අවධිය සම්බන්ධයෙන්. මෙම ස්ථානයේ සුසාන විශාල සංඛ්‍යාවක් තිබෙනවා ඉබ්බන්කටුවේ. දල වශයෙන් 100 ගණනක් මේ ස්ථානයේ තිබෙනවා. දේහයන් දල වශයෙන් 10000කට ආසන සංඛ්‍යාවක් මෙම ස්ථානයේ වරදාලා තියෙනවා කියලා විශ්වාස කරනවා. මෙහිදී කරන්නේ භස්මාවශේෂ හෝ විරාගයේ ඇටකටු භාජනයක දාලා මැටි භාජනයක දාලා එම ස්ථානයේ තියෙන සොහොන තුල තැන්පත් කරලා එම පුද්ගලයා පහුගිය ආත්මයේදී කෑමට රුචි කරපු ආහාර වර්ග එම භාජනයේ අසලෙම තැන්පත් කරනවා. මොකද ඔවුන්ගේ විශ්වාසයක් තිබුණා යම් මේ භවයේ සිට ඊළඟ භවයට යනකම් අන්තර්භවයක් ගත කරනවා කියලා. ඒ සඳහා උන්ට ආහාර අවශ්‍යයි කියන විශ්වාසයක් තිබුණා. ඒත් එක්කම ඔහු වෘත්තියක් කරා නම් ඒ වෘත්තියට සම්බන්ධ මෙවලමුත් ඒත් එක්කම තැන්පත් කරනවා. මේක ඊටාම අපූර්ව චාරිත්‍රයක්. මේ වගේ අපූර්ව චාරිත්‍රයක් සමග දිවියපු පිරිසක් තමයි මේ සුසාන භූමිය වල මිහිදම් කරලා තියෙන්නේ. මේ දල වශයෙන් මෙම කාලයේ විජයාගමනයේ සම්බන්ධයෙන් අපි මහාවංශයෙන් දන්නා කාලයටත් පෙර ආත්තු මට්ටමකට යනවා. එහෙම නැත්නම් බුදුන් වහන්සේ වාසය කරපු කාලයටත් පෙර කාලයකට තමයි මේ සුසාන භූමිය අයිති වෙන්නේ. මේ වර්ගයේ සුසාන භූමි විශාල සංඛ්‍යාවක් ලංකාවේ තියෙනවා. 100 ගණක් තියෙනවා. විවිධ වර්ගවල ඒවා. මේවට කියන්නේ අපි සිස්බෙරියල් කියලා කියනවා. ගල් හතරක් හතර පැත්තෙන් තියලා එක ගලක් තියෙන හැටි මේ මත තියලා කුඩා කුටියක් නිර්මාණය කරනවා. මේ කුටිය තුල එක් අයෙකුගේ හෝ මිනිසුන් කිහිප දෙනෙකුගේ භස්මාවශේෂ තැන්පත් කිරීම තමයි සම්ප්‍රදාය වුනේ. ඉන්නේ ඒ වගේ මේ සොහොන වටේ තැන්පත් කරපු ගල් එහෙම නැත්නම් හිටවපු ගල් අතර මේක මත මම ඉස්සර සඳහන් කරා වගේ පියන් ගලක් කර අතන පේන්න තියෙන පියන් ගලක් ඒ වගේ පියනක් මේක මත තියෙනවා. ඒ තුල තැන්පත් කරන මැටි භාජන සමහර ඒවා දැන් පොන් පරිප්පු කියන ස්ථානයේ ලැබෙනවා. බඳුන් සොහොන් කියලා වර්ගයක්. එහෙම නැත්නම් අර්න් බෙරියල් කියලා අපි කියනවා. ඒ සොහොන් කිලි වල තියෙන්නේ මේ ගල් කිලිය වෙනුවට විශාල භාජනයක්. තවත් තැන්වල ලැබෙනවා කර්න් බෙරියල් කියලා. ඒකදි කරන්නේ දේහයන් තැම්පත් කරලා බිම වටේ ගල් වටයක් තියෙනවා, ගල් කුට්ටි වටයක් තියෙනවා. මේ වගේ තවත් වර්ගයක් තියෙනවා ඩොල්මන් කියලා. පදවි ගම්පල ආසනයේ ඩොල්මන් කියන සුසාන වර්ගයක් තියෙනවා. ඒ සුසාන භූමි කරන්නේ මේ වගේම පොළොව මත උසට හදලා කාමරයක් වගේ පොළොව මත හදලා ඒ මත තවත් කුරුවක් පියස් හැටියට යොදනවා. මේක තුල තැන්පත් කරලා තියෙනවා මැටි බඳුන් වල මම ඉස්සෙල්ලා සඳහන් කළා වගේ ඒ මැටි බඳුන් අතරින් ගොඩක් ඒවා කාල රක්ත වර්ණ භාජන කියන වර්ගයට අයිති ඒවා. ඒ කාල රක්ත වර්ණ භාජන වල විශේෂත්වය තමයි
ඒවා ක්‍රිස්තු වර්ෂ දෙවෙනි සියවසෙන් පස්සේ පාවිච්චි වෙන්නේ නැහැ. ඊට පෙර කාලයට ඇති වෙන්නේ. ඒ නිසා මේ ස්ථානයේ නිසකවම ක්‍රිස්තු පූර්ව වකවානුට අයිති කියන එක ගැන සියලුම පුරාවිද්‍යාත්මක සාධක වලින් තහවුරු වෙනවා. මෙතන අපිට මේ දකින්න ලැබෙන්නේ මැටි භාජන සමගම තියෙන සොහනක්. එම සොහන තුල මැටි භාජන දෙකක් දකින්න පුළුවන්. මේ ගොඩක් වෙලාවට භස්මාවශේෂ තැන්පත් කිරීම සඳහා යොදාගත්ත මැටි භාජන වෙන්න ඕනේ. මේකද ආහාර තැන්පත් කරන්න යොදාගත්ත භාජන ප්‍රමාණයෙන් ගොඩක් කුඩයි. ඒ නිසා මේ විශාල භාජන නිතරම පාවිච්චි කරන්නේ භස්මාවශේෂ තැන්පත් කිරීම සඳහා. මේ සොහන් දෙකේම තියෙන වගේ මැටි භාජන මේක ආබදව තියෙන සොහනේ මැටි භාජන ඒ සොහනේ තිබූ ආකාරයෙන්ම ඇතුලේ තැන්පත් කර තිබෙනවා. මේ තියෙන ඉබ්බන්කටුව සුසාන භූමියේ සුසාන වලින් ලැබුණු මැටි භාජන ගණනාවක්. මම සඳහන් කරපු කාල රක්ත වර්ණ භාජනත් මේ අතර තියෙනවා. කාල රක්ත වර්ණ භාජන කියන්නේ ඒව ඇතුල් පැත්ත කළුයි, පිට පැත්ත රතුයි. මේවා විශේෂ තාක්ෂණයකට අනුව නිෂ්පාදනය කරපු මැටි භාජන. මේ කාලේ තමයි ලංකාවේ ප්‍රකටවම කුමල් සකින් කරපු මැටි භාජන දක්නට ලැබෙන්නේ. ඒ වගේම මේ කාලේ තියෙන තවත් විශේෂ කාරණයක් තමයි ඊගොවිතන පටන් ගන්නේ ප්‍රධාන වශයෙන් මේ අවධියේදී. මොකද යකඩ හොයා ගැනීම නිසා ඔවුන්ට පුළුවන් වුණා કૃතිමව වාර කර්මාන්ත ඉදි කරන්න. ඇලවල් සහ වැව්. ඒක ප්‍රතිඵලයක් හැටියට බීගොවිතන ලංකාවේ හැම පැත්තෙම ජනප්‍රිය වෙනවා. මේ මැටි භාජන සම්බන්ධයෙන් මට කියන්න තියෙන ඉච්චරයි විස්තර හැටියට මේවා විවිධ වර්ගවල මැටි භාජන තියෙනවා. සමහර ඒවා බරණි, සමහර ඒවා මුට්ටි, සමහර ඒවා තැටි භාජන. මේ වගේ විවිධ වර්ග වලට අය මැටි භාජන මේ අතර දකින්න පුළුවන්.